බදුල්ල මහනගර සභාවේ අල්ලපු විත්තිය තමයි පොලිසිය. අනිත් පැත්ත තමයි උසාවිය. උසාවියයි පොලිසියයි මැද කාර්යාලයකට මේව දෙයක් සිද්ධ වෙනවා කියන්නේ ඊගාවට ඔය ප්‍රශ්නම උසාවියට වෙන්නත් පුළුවන් පොලිසියට වෙන්නත් පුළුවන්. අපේ බදුල්ල මහනගර සභාවේ ආදායම් පරිශ්‍රම මහත්යට ලොකු තර්ජනයක් ඇවිල්ලා තියෙනවා රාජකාරී ඉෂ්ට කිරීමේදී. මොකක්ද රාජකාරිය? පාලකයන් බලධාරීන් විසින් ප්‍රතිපත්තිමය ගත්ත තීන්දුවක් මත ඒ නීතිය ක්‍රියාත්මක කරන්න ගියීම නිසා තමයි මැර තර්ජනයක් සහ ජීවිත තර්ජනයක් එල්ල කරලා තියෙනවා. මේ සේවක මණ්ඩලය සිද්ධියට මුහුණ පාන්නේ පාලකයෝ විසින් ගන්නා ලද තීරණයක් ක්‍රියාත්මක කිරීමට යාමේදී රාජකාරී කිරීමේදී මහා දැවන්ත කටයුත්තක් මේක තර්ජනයක්. ඉතින් ඒක නිසා අපි ඒකාබද්ධ විපක්ෂ විදියට සියලුම පක්ෂවල අපේ විපක්ෂයේ අය විසින් මේ අවස්ථාවේදී පක්ෂ බෙදෙන් තොරව මේ පාලකයන් මේකට ගන්නේ නැති කීම ඉක්මන් නොවීම සම්බන්ධයෙන් අපි ඉක්මන් ගලා මේ සේවකයන්ගෙන් පැත්තේ හිටගෙන සේවකයන් සුරක්ෂිත කිරීමට තමයි අපි මේ අපි අද පාරට බහලා මේ අවධානය ලක් කරන්නේ. මුළු ලංකාවේ නිලධාරීන්ගේ ජාතික ආරක්ෂාව ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද වැලිගම පාලිස් සභාවට සිද්ධ වෙච්ච දේ බදුල්ල මහනගර සභාවට වෙන්න ආසන්නයි, ඊටම ආසන්නයි. ඒක නිසා අපේ යුතුයකමක් තමයි ඒකෙන් මගහරවා ගැනීම, අපේ නිලධාරී ටික ආරක්ෂා කර ගැනීම. නමුත් මේ નિયમિત බලතල තියෙන පාලකයන් මේවට මේ වෙනතුරු තාම නිදි කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. ඒ හින්දා තමයි අපේ යුතුයකමක් වගකීමක් වශයෙන් තමයි අද අපි මේ පාරට බැහැලා අපි නිහඬ උද්ඝෝෂණයක නිරත වෙන්නේ. මේ ආණ්ඩුව ජාතික ආරක්ෂාව ගැන පම්පෝරි ගැහුවා. නමුත් ප්‍රාදේශ සභාවක, නගර සභාවක සහ අනිකුත් සියලුම රාජ්‍ය ආයතන නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්න මේ වෙනකම් බැරි වෙලා තියෙනවා. ඒ හින්දා අපි ආණ්ඩුවට කියනවා එදා ජාතික ආරක්ෂාව ගැන පම්පෝරි ගහපු උදවියට මං කියනවා මේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු ප්‍රාදේශ සභා සභිකයෝ හැටියට අපි ඒගොල්ලන්ට ජාතික ආරක්ෂාව උගන්වන්නම්. හැබැයි බංකු ගේන්න ඕනෙත් නැහැ, පුටු ගේන්න ඕනෙත් නැහැ. ඒවා ඒගොල්ලන්ට බංකුවල පුටුවල ඉඳවල උගන්වන්න තරම් සුදුසුත් නැහැ. අපි පැදුරු දාලා දෙනවා. කැපිටි නම් ඇවිල්ලා ඒ පැදුරු ඉඳගෙන ජාතික ආරක්ෂාව ගැන අපෙන් ඉගෙන ගන්න කියලා අපි ඒගොල්ලන්ට කියනවා. නගර සභාව ඇතුළට ඇවිල්ලා තර්ජනය කරලා යනවා. මම හිතන්නේ එහෙම සිදුවීම් මීට පෙර සිද්ධ වෙලා නැහැ. මේ පාලන තන්ත්‍ර කීපයක් තිබ්බා. එහෙම සිද්ධ වුණේ නැහැ. හැබැයි දැන් මේ නීතිය ක්‍රියාත්මක කරන්න ආපු ආණ්ඩුව නීතිය වල්වැදිලාද කියලා මට හිතෙනවා. බදුල්ල නගරේ. එක පාර්ශවයට එක විදියකට තව පාර්ශවයට තව විදියකට එහෙම වෙන්න හොඳ නැහැ. මොකද මේ මම හිතනවා ඉදිරියේදී හවස 4:00 පස්සේ ඒගොල්ලන්ට රාජකාරියක් කරන්න බැරි මට්ටමකට පත් වෙවි. මේ නගරේ හදනවා නම් ඒගොල්ලෝ ආවේ නගරේ හදන්න. නමුත් මට පෙනී යනවා මේ නගරේ හදනවට වැඩිය නගරේ තවත් ආපස්සට ඇදගෙන යනවාද කියලා.